බෙත්ලෙහෙමට අපි දැන් ටෙලවිව් වලින් ජෙරුසලමට ආවා. අපි ජෙරුසලමෙන් බස් එකේ තමයි බෙත්ලෙහෙමට යන්න හදන්නේ. විශේෂම දේ තමයි බෙත්ලෙහෙම තියෙන්නේ පලස්තීනේ. එතකොට අපි බෝඩර් එක පාස් කරන්න ඕනේ. ඉතින් ඊශ්‍රායලේ ඉන්න අයට පලස්තීනට යන්න බැහැ වුණාට අපි මෙහි වර්කර්ස්ලා නිසා අපිට යන්න පුළුවන්. අපේ වීසා එක තියන්න ඕනේ අනිවාර්යෙන්ම. ඉතින් බලමු මේ මගේ පළවෙනි වතාව. පොඩ්ඩක් විතර හිතට පුංචි බයකුත් තියෙනවා. ඒ වුණාට මේ වෙනකොට ඊශ්‍රායලයේ යුද්ධමය වාතාවරණය සාමකාමී විදිහට තියෙන නිසා මම හිතනවා අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව තෙරුවන් සරණින් ජේසු පිහිටෙන් අපිට ගිහිල්ලා බෙත්ලෙහෙම වන්දනාමාන කරගෙන හපව වෙන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් මාත් එක්ක ඉන්න අපි බලමු බෝඩ් එක පාස් වෙන ටයිම් එක වෙනකන් අහලා මාත් එක්ක ඉන්න. අපි බෝඩ් එක පාස් කරා. ඉතින් තව විනාඩි 20කින් විතර අපි බෙත්ලෙහෙමට යනවා. එහෙනම් දිගටම මාත් එක්ක ඔයාලා ඉන්න වීඩියෝ එක ඉවර වෙනකන් ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. ලස්සන සුන්දර පූජනීය ස්ථානයක් වෙන බෙත්ලෙහෙම කොයි වගේද කියලා ඔයාලට මාත් එක්ක දිගටම එකතු වෙලා හිටියොත් බලා ගන්න පුළුවන්. කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසුස් මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ. අයිබෝවන් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලව ආදරයෙන් සාදරයෙන් මගේ මතක පොත වෙත පිළිගන්නවා. ඉතින් වෙනද වගේම මම ඔයාලව එකතු කරගෙන ඇවිල්ලා ඉන්නේ වටිනාකම මිල කළ නොහැකි තරම් වූ ඉතාමත් පූජනීය වූ සිද්ධාස්ථානයකට. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මම කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. මේ තමයි ජේසුස් වහන්සේ උපත ලැබූ බෙත්ලෙහෙම. ඉතින් මාත් එක්ක ඔයාලත් යමු ඒ ශුද්ධ වූ භූමිය මොන වගේද කියලා බලා ගන්න. යම් මාත් එක්ක. ඔයාලට මේ පේනවා වගේ පුංචි දොරටුවකින් තමයි අපිට දේවස්ථානයට ඇතුල් වෙන්න තියෙන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි දෙවියන් වහන්සේ දේවත්වයේ තිබියදීත් උන්වහන්සේ මනුෂ්‍යත්වයක් ලබාගෙන අපි වෙතට පැමිණීමේ තියෙන වටිනාකම සිහිපත් කරන්න තමයි මේ දොරටුව පුංචියට හදලා තියෙන්නේ. ඉතින් අපිත් උන්වහන්සේ බලන්න යනකොට අපේ තියෙන මාන්නය, අහංකාරකම සහ පටු අදහස් වලින් මිදිලා සැබෑ මනුෂ්‍යත්වයක් ඇතිව අපිත් උන්වහන්සේ වෙතට යා යුතුයි කියන පණිවිඩය ලබා දෙන්න තමයි ඒ දොරටුව ඒ විදිහට පොඩියට හදලා තියෙන්නේ. ඒ වගේම මම ආවේ සතියේ දවසක. ඉතින් මේ ස්ථානයේ විශේෂ උත්සව වගේම සති අන්තයේ දවස්වලදී බැතිමතුන්ගෙන් පිරී ඉතිරි යන ස්ථානයක්. ඉතින් මම කියන්න කැමති ඔයාලා බෙත්ලෙහෙමට එනවනම් ඔයාලට නිදහසේ ඇවිත් වන්දනාමාන කරගන්නත්, දැකබලා ගන්නත්, නිදහසේ වැඩි කාලයක් රැඳිලා ඉන්නත් අවස්ථාව තියෙනවා ඔයාලා සතියේ දවසක ආවනම්. ඉතින් දැන් මම මේ ඔයාලට පෙන්වන්නේ අපේ ජේසුස් වහන්සේ උපත ලැබූ ඒ පූජනීය ස්ථානය. ඉතින් මේ තරුවක හැඩයට තියෙන මේ ස්ථානය තමයි ජේසු බිලිඳා මේ ලෝකෙට බිහි වුණේ. කොන්ස්තන්තිනු රජතුමා තම මව වන හෙලේනා මව්තුමිය ශුද්ධ වූ දේශයට එවනවා ජේසුස් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සිද්ධ වුණු ස්ථානවල දේවස්ථාන නිර්මාණය කරන්න කියලා. ඉතින් ක්‍රිස්තු වර්ෂ 326 දී හෙලේනා මව්තුමිය විසින් සාදන ලද දේවස්ථාන 3න් එකක් තමයි මේ බෙත්ලෙහෙම කියන්නේ. ඉතින් මේ ස්ථානය ඉතාමත් ලස්සන චිත්‍රවලින් අලංකාර වුණු, කැටයම් වලින් අලංකාර වුණු
හරි සුවිශේෂී ස්ථානයක් විදිහට සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මේ දේවස්ථානයේ බලන හැම තැනකම හරිම ලස්සන චිත්‍ර වලින් අලංකාර වෙලා තියෙනවා. ඉතින් මේ චිත්‍ර 4 වෙනි සියවසට අයිති ඒවා කියලා තමයි මම දැනගත්තේ. ඉතින් හරිම ලස්සන, ඒ වගේම හිතට සැනසීමක් දැනෙන ස්ථානයක් විදිහට බෙත්ලෙහෙම සඳහන් කරන්න කැමති. බෞද්ධයෙකු විදිහට මම සතුටු වෙනවා මගේ ජීවිතේ එක වතාවක් හෝ උන්වහන්සේගේ උපන් ස්ථානයට, උන්වහන්සේගේ ශුද්ධ වූ දේශයට ඇවිත් උන්වහන්සේගේ පහස ලැබූ ස්ථාන වන්දනාමාන කරගන්න මගේ ජීවිතේ මට අවස්ථාවක් ලබා දුන්නට. ඉතින් ඒ අවස්ථාව ලබා දුන්නට දෙවියන් වහන්සේ ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි. අපි දැන් යන්නේ කිරිපල්ලිය කියන තැනට. එතන තියෙන විශේෂත්වය තමයි ජේසු බිලිඳා ඉපදුන වෙලාවේ එතුමන්ට මරියතුමිය කිරි දෙන වෙලාවේ කිරි බින්දුවක් එතන වැටිලා තියෙනවලු. ඊට පස්සේ එතන තිබුණ පර්වතයම කිරි පාට වෙලා තියෙනවා කියලා තමයි මම දැනගත්ත දේවල් අනුව මම දන්නේ. ඉතින් ඒ ගැන ඔයාලා දන්න තවත් විස්තර තියෙනවනම් ඒ ගැන මට පහලින් කමෙන්ට් කරගෙන යන්න. මොකද මම ලොකු විස්තරයක් දන්නේ නැහැ. මම කතෝලික කෙනෙක් නොවන නිසා. ඉතින් අපි දැන් යන්නේ කිරිපල්ලියට. බෙත්ලෙහෙමට එන සෑම බැතිමතෙක්ම මේ ස්ථානයට එන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මේ දේවස්ථානයක් බෙත්ලෙහෙම වගේම වටිනාකමක් තියෙන ඉතාම සුවිශේෂී දේවස්ථානයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. මොකද මම කලින් සඳහන් කළ විදිහටම මරියතුමිය ජේසු බිලිඳට කිරි දෙන වෙලාවේදී කිරි බින්දුවක් මෙතන වැටිලා ඔයාලට මේ දකින්න පුළුවන් විදිහේ සුදු පාටට හැරිලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳ ලොකු විස්තරයක් මම දන්නේ නැහැ. මට මගේ වීඩියෝ එක බලන කතෝලික යාළුවෝ ඉන්නවනම් ඔයාලා දන්න හැම විස්තරයක්ම මට පහලින් කමෙන්ට් කරගෙන යන්න. මොකද මම හරි ආසයි, මං හරි ආදරේ ජේසුස් වහන්සේට. ඉතින් මං කැමති ඒ දේවල් දැනගන්න. ඉතින් මගේ වැරදියට දේවල් මොනවා හරි සඳහන් වුණා නම් මට සමා වෙන්න සහ ඔයාලා දන්න හැම දෙයක්ම මට පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා මම මේ වෙලාවේ ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ දේවස්ථානයත් හරිම නිහඬයි. මෙතෙන්ට එන කිසිම කෙනෙක් සද කරන්නේ නැහැ. යාලා මෙතෙන්ට ඇවිල්ලා ආශිර්වාද අරගෙන යනවා. ඉතින් මෙන්න මේ ස්ථානයේ තමයි මරියතුමිය ජේසු බිලිඳට කිරි දීපු ස්ථානයේ විදිහට සඳහන් වෙන්නේ. සහ මෙතන තියෙන විශේෂත්වය තමයි ගර්භණී මව්වරුන්ට, ඒ වගේම දරුවෝ බලාපොරොත්තුවෙන් ඉන්න අයට, දරුවෝ අසනීපෙන් ඉන්න අයට ඇවිල්ලා මෙතන ප්‍රාර්ථනා කරාම ඒ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් කිරි සිහින සැබෑ කරගන්න ඉන්න සියලු දෙනාම වෙනුවෙන් මම මෙතන ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැම කෙනෙක්ගෙම කිරි සිහින සැබෑ වේවා, දරුවෝ ආරක්ෂිතව සිටීවා සහ දුරස් වෙලා ඉන්න පවුල්වල සියලු දෙනාම නැවතත් එකතු වෙලා සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා කියලා මම ඔයාලා හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ විදිහට තමයි අපි දෙන්න බෙත්ලෙහෙම් දේවස්ථානයෙන් පිටත් වෙලා නැවතත් ඊශ්‍රායලේ බලා යන්න සූදානම් වුණේ. ඉතින් අපි දැන් මේ ඉන්නේ බෙත්ලෙහෙම් නගරයේ. අපි දේවස්ථානයේ ළඟ ඉඳලා ටැක්සි එකක මෙතනට ආවා. අපි දැන් මෙතනින් බස් එකේ ජෙරුසලමට යන්න තමයි මේ මෙතන ඉන්නේ. ඉතින් අපි එනකොටත් ආවේ ජෙරුසලමේ ඉඳලා පලස්තීනයට බස් එකේ. මෙතන පළවෙනි ස්ටේෂන් එකෙන් අපි බැහැලා අපි ටැක්සි එක තමයි දේවස්ථානෙට ගියේ. ඉතින් ඔයාලට මේ දුරින් මේ පේන්න තියෙන්නේ හට් එකක් වගේ. ඒ ඊශ්‍රායලය සහ පලස්තීනය වෙන් කරන බෝඩර් එක. ඉතින් ඊට පස්සේ අපිට කාලේ තියෙන නිසා අපි දෙන්න තීරණය කළා ජෙරුසලමටත් ගිහිල්ලා ජෙරුසලම් දේවස්ථානයත් වන්දනාමාන කරගෙන එන්න. ඉතින් මේ තමයි කල්වාරි කඳු මුදුන, ජේසුස් වහන්සේ කුරුසේ ඇන ගැසූ ස්ථානය සහ උන්වහන්සේ උත්ථානයට පත් වූ ස්ථානය පිහිටලා තියෙන්නේ මෙතන. ඉතින් මගේ කලින් වීඩියෝ එක මම සම්පූර්ණ විස්තර ඇතුව මේ දේවස්ථානය පිළිබඳව ඉදිරිපත් කරලා තියෙනවා. බලපු නැති යාළුවෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලන්න.
මෙතන මේ තියෙන ලී පුවරුව තමයි උන්වහන්සේ කුරුසයෙන් මුදවාගෙන තැන්පත් කරලා ඖෂධ පැන්වලින් පිරිසිදු කරපු ඒ ස්ථානය. ඉතින් මෙතෙන්ට එන ඕනෙම කෙනෙක්ට අවස්ථාව තියෙනවා තමන් කැමති ප්‍රාර්ථනාවක් කරලා තමන්ගේ හිතේ තියෙන දේවල් දෙවියන් වහන්සේට කියන්න. මේ තියෙන්නේ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ උත්ථානය ලැබූ මරණෙන් නැවතත් ජීවය ලැබූ ස්ථානය. සම්පූර්ණ විස්තර මං ඔයාලට මගේ වීඩියෝ එකේ කලින් මගේ බ්ලොග් එකේ තියෙනවා. ඔයාලා ඒක බලන්න. එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන්. ඉතින් අපි ජෙරුසලමට යනකොට පහ හමාරට විතර ඇති හවස ඒ වෙලාවේ එයාලගේ පූජාව පැවැත්වුණා. ඉතින් මේ ඒ කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. ඉතින් මම ඔයාලට මේක කිසිම වෙනස්කමක් නැතුව අඩුවක් නැතුව ඔයාලට තියන්නම්. මොකද මම හිතනවා මේ අවස්ථාව හුඟක් අය දැකලා නැතිව ඇති. ඉතින් දැකලා නැති අය වෙනුවෙන් මම මේක මේ විදිහටම තියන්න හිතුවා. මේක කලාතුරකින් දකින්න ලැබෙන අවස්ථාවක් නිසා. දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ දේශයට ඇවිත් ඉන්න තමන්ගේ ජීවිතේ හීන දිනන්න බලාපොරොත්තු ප්‍රාර්ථනා වෙනුවෙන් තමන්ගේ පවුලේ අයගේ සතුට සැනසීම වෙනුවෙන් අපමණ කැපකිරීමක් කරලා මේ ඊශ්‍රායෙල් දේශයේ ඉන්න හැමෝම වෙනුවෙන් මේ ආලෝකය ආශිර්වාදයක්ම වේවා. ඒ වගේම මේ වීඩියෝ එක බලන නොබලන හැම කෙනෙකුටම මේ පූජාවන් ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී සුවයම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විදිහට තමයි මගේ තවත් එක හීනයක් සම්පූර්ණ වුණේ. ඉතින් ජීවිතේ එක වතාවක් හෝ දැක බලා ගන්න අවශ්‍යම ස්ථානයක් වෙන බෙත්ලෙහෙමත් මම මගේ සියසින්ම දැක බලා ගත්තා. ඉතින් ඒ වාසනාව මට ලබා දුන්න මා වෙනුවෙන් ආශිර්වාද කරපු දෙවියන් වහන්සේ ඔබ වහන්සේට මම සදා ණයගැතියි. ඔබ වහන්සේගේ දරුවෙකු විදිහට මා පිළිගත්තට ඔබ වහන්සේට ගොඩාක්ම ස්තුතියි. ඉතින් තවත් මේ වගේ සුන්දර ස්ථානකින් අපි නැවත හමු වෙමු. මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ජීවිතේ දිනන්න ශක්තිය, ධෛර්යය, ආශිර්වාදය ලැබේවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.